ලියා ගන්න දැන් මොකද අපි කී හිටියේ මේ ඔක්සිජන් එහි ඔක්සිජන් පරමාණුවෙහි බන්ධන වලට සහභාගී නො වූ ඉලෙක්ට්‍රෝන යුගලක් තිබීමයි. ඒට හේතුව කියලානේ පටන් ගත්තනේ. අණුවකේ ඒට හේතුව එහි ඔක්සිජන් පරමාණුවේ බන්ධන වලට සහභාගී නො වූ ඔක්සිජන් යුගලක් තිබීමයි. හරිද? ඔන්න ඔය විදියට ළමයි අපි කතා කරපු මේ අර ක්‍රියාකාරී කාණ්ඩය අනුව තීරණය වන ගති ලක්ෂණ කිහිපයක් හයක් කතා කරලා අපි ඉවර කරා. ඔන්න දැන් තමයි ඇත්තටම අපි වටපිටාව කතා කරලා ඉවර වෙලා අපේ පාඩමට එන්නේ. දැන් ওই විදියට ගත්තහම කාබනික සංයෝග කියන එකනේ අපි ඉස්මතු කරලා ගත්තේ. කාබනික සංයෝග කියන ඒවා එතකොට ස්වභාවික ඒවාක් තියෙනවා. මේ වෙනකොට අපි කෘතිමව සංශ්ලේෂණය කරලා ගත්තු කාබනික දේවලුත් ගොඩක් තියෙනවා. හරිද? එතකොට මේ කෘතිම ද්‍රව්‍ය විදිහට ගත්තොත් ඔය ප්ලාස්ටික්, පොලිතීන්, රිජිෆෝම් ඔය වගේ දේවල් කෘතිමව හදලා ගත්තු ඒවා කියලා කියන්න පුළුවන්. අපි ඉතින් ඒ වෙන මොන අපි ලියා ගන්න පුළුවන්. නමුත් අවශ්‍ය නැහැ. අපිට එච්චර වැදගත්කමක් නැති හින්දා දැන් අපි ළමයි විශේෂ කරලා ගමු ජෛවාණු කියන එක. ජෛවාණු කියලාත් කියනවා. නැත්නම් ජෛව අණු කියලාත් කියනවා. සංදි කළ ජෛවාණු. හරි වචන දෙක සංදි කරන නැත්නම් ජෛව අණු. එතකොට ඕක තමයි දැන් අපි පාඩමේ ඊළඟට දැන් කතා කරන්න යන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම කතා කරලා ඉමු. දැන් අපි කාබනික රසායනය කියන එක පොඩක් ගත්තනේ. එතකොට කාබනික රසායනය කතා කරන්නේ කාබනික සංයෝගය. එතකොට ජෛව රසායනය කියලා ගන්නකොට ජෛව කියන වචනයෙන් ඔයගොල්ලෝ නෝ ජෛවය ඒවා කිව්වහම ජීවීන් කියන එක නේනේ. එතකොට ජීවීන් තුල තියෙන දේවල් ගැන කතා කරන්න තමයි අපි දැන් යන්නේ. එතකොට ජීවීන් තුල තියෙන රසායනය කතාවම ජීවීන් ගැන මුලින්ම ජීවියා හැදිලා තියෙන විදිය ගැන කතා කරන්න ඕනේ මේ. එතකොට ජෛව අණු කියන්නේ එතකොට මේ මිනිසාගේ දේහය තුල තියෙන කාබනික සංයෝග ටික වෙන් කරලා ගත්තොත් සියලුම ජීවීන්ගේ දේහය තුල තියෙන කාබනික සංයෝග ටික වෙන් කරලා ගත්තොත් අන්න ඒවා තමයි ජෛව අණු කියන්නේ. ආදොට අන්න ඔය කියන්නා වූ ජෛව අණු පිළිබඳ කතා කිරීම තමයි එතකොට මේකෙදි සිද්ධ වෙන්නේ. හරි අපි පොඩ්ඩක් ඉස්සෙල්ලාම ජෛව අණු වලටත් එන්න කලින් කතා කරමු ජෛව රසායනය කියන්නේ මොකක්ද කියලා. ලියාගන්න මාතෘකාව ජෛව රසායනය. හරි එතකොට මුලින්ම අපේ මේවා විභාගෙදී අහන්නේ නැහැ. නමුත් ඔයගලන්ට අදහසක් තියෙන්න ඕන හින්දා ලියා ගන්න. ජෛව රසායනය කියලා ලියලා ජෛව රසායනය කියන්නේ ළමයි මෙන්න මෙහෙමයි. හරි සෛල තුල. හරි සෛල තුල. හා ලියාගෙන ඉමු එක අපි සෛල තුල හා ජීවීන් තුල. සෛල තුල හා ජීවීන් තුල සිදුවන සෛල තුල හා ජීවීන් තුල සිදුවන ජෛව ක්‍රියාවලි. ජෛව ක්‍රියාවලි.
මොනවද ළමයි ජෛව ක්‍රියාවලි කියන්නේ? ඈ දැන් ඔයගොල්ලෝ මේ බයෝ පාඩමේදීත් අපි කතා කරන්නේ ජෛව ක්‍රියාවලි කියලා කිව්වහම ප්‍රභා සංශ්ලේෂණයෙන් කියන එකත් ජෛව ක්‍රියාවලියක්. එතකොට ඒක ඔයගොල්ලෝ මොකද ශාසනය කළා ශක්තිය නිපදවා ගන්නවා කියන එක, ශක්තිය ගබඩවා කරගන්නවා කියන එක, ආහාර ජීර්ණය කරනවා කියන එක, ඊට පස්සේ ඒ තව මොනවද අපේ ප්‍රවේණිය අනුව ඒ හා සම්බන්ධව දේවල් තීරණය වෙන එක, ඒ වගේ දේවල් අපි ඔය ජෛව පස්සේ මොකක් අපිට ලෙඩක් හැදුනාට පස්සේ ශරීරයේ වෙන වෙනස්කම් පවා ඔය ජෛව ක්‍රියාවලි කියන එකට අයිති. එතකොට ඔන්න ඔය විදියට සෛල තුල සෛලය කියලා අපි විශේෂ කරලා ගන්නෙ අපි දැන් මේ කතා කරන ජෛවාණු තියෙන්නේ සෛලයටත් කලින්. ඒකයි. කියන්නේ අර මිනිසාගේ තැනුම් ඒකකේ කියලා තැනුම් අර ගොඩ නැගෙන අණු පිටවලක් ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවනේ. එතකොට සෛලය එකතු වෙලා සෛල පටක අවයව ඊට පස්සේ පද්ධති ඔහොම ඉගෙනගෙන තියෙන. දැන් අපි මේ කතා කරන මේ ජෛවාණු එන්නේ ඔయితත් කලින්. සෛලයටත් කලින්. අණු තමයි මුලින්ම තියෙන්නේ. අණු එකතු වෙලා ඉන්ද්‍රිකා හැදෙනවා. ඉන්ද්‍රිකා තමයි සෛල බවට පත් වෙන්නේ. ওই විදිහට ගත්තම මේක අර සෛල තුල කියන එක විශේෂ කරලා ගත්තේ. ඒතර මම මේ කතා කරන්නේ සෛල තුල තමයි මුලින්ම තියෙන්නේ. ඒ අණුව ජීවියාට එනවා. ඒතර සෛල තුල හා ජීවීන් තුල සිදුවන ජෛව ක්‍රියාවලි සඳහා වැදගත් වන පදාර්ථ, ඒ වගේ මෙම පදාර්ථ හා ශක්තියින් අතර සිදුවන, ඒ කියන්නේ පදාර්ථයි ශක්ති අතර සිදුවන විපර්යාසයන් පිළිබඳ හැඳෑරීම තමයි හැදෑරීමේ විද්‍යාවට තමයි ජෛව රසායන විද්‍යාව කියලා කියන්නේ. ඒක චුට්ටක් පාඩම් කරගත්තත් කමන්න. දැන් චුට්ටක් ඔය තියරිත් අහන පොඩි හුරුවක් තියෙන නිසා පුළුවන් නම් මේ සම්පූර්ණ එක පාඩම් කරගන්න. මොකද්ද? සෛල තුල හා ජීවීන් තුල සිද්ධ වෙන ජෛව ක්‍රියාවලි හැදෑරීම කියලා වක්කත් අඩුම තරමේ ලියා ගන්න පුළුවන් නම් වැඩිය හොඳ. මේ කියන්නේ ඒ තරමට ලියා ගන්න පුළුවන් නම් ටිකක් හරි ළමන් ලකුණු හම්බ වෙනවා. ඒ ටික තමයි වැදගත්ම ටික. ඊට අමතරව දීර්ඝව ලියනවා නම් ලියන්න පුළුවන්. මොකද ජීවීන් සෛල තුල හා ජීවීන් තුල සිදුවන ජෛව ක්‍රියාවලිය සඳහා වැදගත් වන පදාර්ථ ගැන වගේම එම පදාර්ථයි ශක්තිය අතර සිද්ධ වන විපර්යාස පිළිබඳ හැදෑරීමේ විද්‍යාව කියලා ඒ සම්පූර්ණ එක ලියා ගන්න පුළුවන් නම් ලියන්න. නැත්නම් අඩුම තරමේ සෛල තුලයි ජීවීන් තුලයි සිදුවන ජෛව ක්‍රියාවලිය මේ හැදෑරීම කියන එක වක්කත් පාඩම් කරගන්න ජෛව රසායනය කියන එකට. හරි. ඒක ලියා ගමු අපි. සෛල තුල හා ජීවීන් තුල සිදුවන ජෛව ක්‍රියාවලි සඳහා සෛල තුල හා ජීවීන් තුල සිදුවන ජෛව ක්‍රියාවලි සඳහා වැදගත් වන පදාර්ථ කමාවක් එම පදාර්ථ සහ ශක්ති විපර්යාස පිළිබඳ හැදෑරීමේ විද්‍යාවයි. එතකොට ළමයි පදාර්ථ කියලා හඳුන්වන්නේ ඇත්තටම ජෛවාණු කියන එක. හරිද? ජෛවාණු කියන එක. එතකොට ජීවීන් කියන එක අද වෙනකොට මේ හැම ශේෂ්ත්‍රයකදීම වැදගත් වෙනවනේ. ඒ කියන්නේ අපි ආහාර ගත්තත් ආහාර විද්‍යාව ගත්තත් එතෙන්දිත් ওই ජීවීන්ගේ ජෛව ක්‍රියාවලි කියන එක වැදගත් වෙනවා. ඊට පස්සේ වෛද්‍ය විද්‍යාවෙදිත් ඕකම. ඉතින් පශු විද්‍යාව, කෘෂි විද්‍යාව ඔය වගේ විවිධ ශේෂ්ත්‍රවලදී ජීවීන් සම්බන්ධ ශේෂ්ත්‍රයන්. එතකොට ඔය හැම ශේෂ්ත්‍රයකදීම වගේ ජෛව රසායනය පිළිබඳ තියෙන දැනුම
වැදගත් වෙනවා. හරි? ඒක මම මෙතෙන්දි ලියන්නේ නැහැ. ඉතින් පොත් කියවුවාම ඔය එක එක උදාහරණත් එක්ක දීලා තියෙනවා. අපි එච්චර ඉතින් මේ නෝට් එක වැඩි කරගන්න නැතුව අපි අවශ්‍යම ටික විතරක් ගමු. ඊළඟට අලුත් මේ ඡේදයකට ඇවිල්ලා ලියාගන්න තරුවක් දාලා මේ අර මං කියපු කතාව අපි ලියන්න යන්නේ. දැන් ජීවීන්ගේ මේ දේහය ගොඩනැගිච්ච විදිය බැලුවොත් නෝක අපි එක සංවිධාන මට්ටම් කිහිපයක් පහු කරමින් එන්නේ. හරිද? එතකොට ඒ සංවිධාන මට්ටම් ටික සරල අවස්ථාවේ ඉඳගෙන ක්‍රමයෙන් සංකීර්ණ අවස්ථාවට විහිදිලා යන පිළිවෙලක් තියෙනවා. ඒකට ඔයගොල්ලෝ මෙච්චර කල් ඉගෙනගෙන තින්නේ මේ අර සෛලය පටක අවයව පද්ධති කියන ওই ටික තමයි ඇත්තට මූලික ටික. මේ වෙලාවේදී අපි ඊටත් එහා ගිහිල්ලා අපි පිළිවෙල ගන්නවා අණු ඉන්ද්‍රියිකා සෛල පටක අවයව සහ පද්ධති කියලා අපි ඊට පස්සේ ජීවියා. ඔන්න ඔය කියන පිළිවෙල අපි පොඩ්ඩක් ගමු. ඒ කියන්නේ අපි දැන් මේ ඇත්තටම නොයි අණු කියන එක තමයි අපි කතා කරන්නේ. ඒගොල්ලෝ ඉස්සරහට පාඩම කතා කරනකොට උන් තේරෙවි. එතකොට සෛලය තුලක් තියෙන ඉන්ද්‍රියිකා සෛලය හැදෙන ඉන්ද්‍රියිකා හැදෙන්න තමයි ඇත්තටම මේ ජෛවාණු සහභාගී වෙන්නේ කියන එක ඔයාලට තේරෙයි. හරිද? ඒ නිසා ලියා ගන්න තරුවක් දාලා ජීවීන් සරල අවස්ථාවේ සිට ජීවීන් සරල අවස්ථාවේ සිට ක්‍රමෙන් සංකීර්ණ වන සරල අවස්ථාවේ සිට ක්‍රමෙන් සංකීර්ණ වන සංවිධාන මට්ටම් අනුපිළිවෙලකින් ගොඩනැගී ඇත. හරි ඊළඟ රූලට ඇවිල්ලා ලියා ගන්න ළමයි ඒ පිළිවෙල අපි ලියාගමු අණු ඉන්ද්‍රියිකා මොනවද ඉන්ද්‍රියිකා කියන්නේ අර ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ මයිටොකොන්ඩ්‍රියම ගොල්ගී දේහ අර ඒ වගේ අපි ඉගෙන ගත්තේ සෛල බිත්තිය සෛල ප්ලාස්මය අන්න ඒව තමයි එතකොට ඔය මොකද ඉන්ද්‍රියිකා කියන්නේ හරිද තනුෂ මොකද උනේ අපි චුට්ටක් ලිව්වා මේ හරි මේ මං හිතන්නේ ජෛව රසායන ඒ කියන එක අර්ථ දක්වන තැනදී හිටියානේ ඉතුරු ටික මෙන්න මේ විදිහට ලිව්වේ අපි ජීවීන් සරල අවස්ථාවේ සිට ක්‍රමයෙන් සංකීර්ණ වන සංවිධාන මට්ටම් අනුපිළිවෙලකින් ගොඩනැගී ඇත. හරිද? ඊළඟට අලුත් රූලකට ඇවිල්ලා ලියා ගන්න අණු. ඔය අණු කියන්නේ ඇත්තටම අපි කතා කරන ජෛවාණු. මෙතෙන්දි ලියා ගන්න අපි ඊළඟට වෙනම ගන්නවා ජෛවාණු කියලා. අණු ඊට පස්සේ ළමයි ගහගන්න එක පෙළට අපි මේ දැන් පිළිවෙල ලියන්නේ පොඩි ඊතලයක් දාලා ලියාගන්න. අණු ඊතලයක් මේ ආකාරයට ඊතලයක් දාගන්න. අණු ඊතලයක් ඊළඟට
ඉන්ද්‍රිකා ඉන්ද්‍රිකා මම ඒක කී හිටියේ ඉන්ද්‍රිකා කියන්නේ අපි ඉගෙන ගත්තේ සෛල බිත්තිය සෛල ප්ලාස්මය ගොල්ගී දේහ මයිටොකොන්ඩ්‍රියම හරිතලව ඔන්න ඔයවා එතකොට ජෛවාණු වලින් තමයි එතකොට ඔය කියන්නා වූ ඉන්ද්‍රිකා ඊළඟට ගොඩනැගෙන්නේ ඉන්ද්‍රිකා ඊතලයක් ඔන්න සෛලය ඉන්ද්‍රිකා කිහිපයක්නේ සෛලය තුල තියෙන්නේ ඉන්ද්‍රිකා ඊළඟට සෛලය සෛලය ඊතලයක් පටක ඊතලයක් අවයව ඊළඟ රූලට එනවා නම් ඉතින් ඒ විදිහට ඊතලය දාගන්න ඊළඟට මෙහෙම මේ යූ ටර්න් එකක් ගහලා දාගන්න සෛල පටක අවයව පද්ධති ජීවිය එතකොට එහෙනම් ජීවයා කියන්නේ ඔන්න ඔය වගේ මොකද්ද මේ දාමයක් විදියට ওই විදියට පිළිවෙලට සරල අවස්ථාවේ ඉඳලා ජීවයා කියන සංකීර්ණ අවස්ථාව දක්වා ගොඩනැගිච්ච එක මට්ටම් වලින් සංවිධානය වෙච්ච එකක්. එතකොට ඕකේ ආරම්භය තමයි අණු. අපි ඒව ගැන තමයි මේ පාඩමේ දැන් කතා කරන්නේ. ගන්න මාතෘකාව ජෛවාණු ඕන්නම් ළමයි මාතෘකාව හරින ජෛව අණු කියලා තියෙන්න පුළුවන්. හොඳේ ජෛවාණු සංදි වෙච්ච එකක්නේ ජෛව අණු. හරිද? දැන් මෙතන ඉඳන්නම් පාඩම ඉතාම වැදගත් මේකෙන් මේ මොහොතේ අහගෙන ඉන්න එක. අනුෂර මොකක්ද දන්නේ වෙන්නේ නේ එනවා. හරිද? දැන් අපි කාබෝහයිඩ්‍රේට් අද පටන් ගන්නවා. මෙතන ඉඳන්නම් ඉතින් මතීෂා හිෂාන් දැන් දිගටම හිටපු එක තනුෂත් පාඩම කරගෙන යමු ළමයි. හොඳේ අපරාධ දැන් අද මිස්සුනා කියන්නේ අනේ මන්ද දැන් අරගොල්ලෝ බල්ලා තේරුම් ගත්තොත් හොඳයි. හරිද? ලියා ගන්න ජෛවාණු. දැන් මේක නම් අනිවාර්යෙන් ඔයාගෙන් අහුවොත් කොහෙද හරි ඔයාට තියෙන්න ඕන මෙන්න මේ කියන්නා වූ අර්ථ දැක්වීම තියෙන්න ඕන. හරි? ලියා ගන්න සජීවී දේහවල පවතින සජීවී දේහවල නැත්නම් ජීවී දේහ කියලා කිව්වත් හරිය ඉතින් සජීවී දේහවල පවතින ඕනෑම කාබනික අණුවක් සජීවී දේහවල පවතින ඕනෑම කාබනික අණුවක් ජෛවාණුවක් වේ. සජීවී දේහවල පවතින ඕනෑම කාබනික අණුවක් ජෛවාණුවක් වේ. ඊළඟට ළමයි අලුත් රූලකට ඇවිල්ලා ගන්න. ජෛව ක්‍රියාවලි වලට සම්බන්ධ ජෛවාණු වර්ග කිහිපයකි. එක දෙක තුන දාලා ඕනනම් ලියා ගන්න පිළිවෙලට එහෙම ලියා ගන්න එක නෝන වැඩි හොඳයි. හොඳේ එහෙම ලියා ගන්න. 1 කාබෝහයිඩ්‍රේට් 2 ප්‍රෝටීන 3 ලිපිඩ 4 නියුක්ලික් අම්ල ඕන වරහන ඇතුළේ ලියා ගන්න ඕක නෂ්ටික අම්ල කියලා තියෙන්නත් පුළුවන්. හොඳේ කාබෝහයිඩ්‍රේට් සුපුන් ලොග් වෙලානේ සුපුන් දැන් ඔහොමම ඉඳලා කාබෝහයිඩ්‍රේට් වලින් පටන් ගමු. හරිද?
මේ පාඩමේ මුල ටික මෙතනින් මෙතන තනුෂට මොකක්ද දන්නේ උනේනේ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ලිපිඩ නියුක්ලික් අම්ල වරහන ඇතුලේ නාස්ටික අම්ල වරහන වැව්වා පහ විටමින් ඔන්න එතකොට ඕවා තමයි ජෛවාණු වර්ග ජෛවාණු කිව්වේ මේ සජීවී දේහයක් තුල තියෙන ඕනෑම කාබනික අණුවක් ජෛවාණුවක්. එතකොට ඔන්න උදාහරණ. හරි. එතකොට ළමයි අපි මේ පාඩමේදී කරන්නේ දැන් ඉස්සරහට දැන් කාබෝහයිඩ්‍රේට් වලින් පටන් අරගෙන අපි මේ පාඩමේදී කරන්නේ මුලින්ම කතා කරන ඕවාගේ ව්‍යුහය සැකැස්ම අපි කතා කරමු. කොයි වගේද තියෙන්නේ? ඕකේ අණුවේ අපි මේ අණුව අඳිනවා. ඇඳලා අපි ඒ කොහොමද හැදෙන්නේ කියන එක කතා කරනවා. උදාහරණ කතා කරන කාබෝහයිඩ්‍රේට් ගත්තොත් කාබෝහයිඩ්‍රේට් කියන එකෙත් ඒකත් වර්ගීකරණයකට ලක් කරලා තියෙන තුනක් තියෙන කාබෝහයිඩ්‍රේට් කිව්වහම කාණ්ඩ තුනකට වැටෙනවා. පොදුවේ කාබෝහයිඩ්‍රේට් වල සතු ලක්ෂණ තියෙනවා. ඒ වන්දන ගන්නවා. ඊට පස්සේ ඒවත් කාණ්ඩ තුනකට බෙදන්න පුළුවන්. මොනවද මොනොසැකරයිඩ්, ඩයිසැක මම හිතන ඕලේ පන්තියේදී මේ ටික ටිකක් ඉගෙනගෙන තියෙන්නේ. ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. හරි ওই විදිහට කොටස් තුනයි. ඔන්න ওই විදිහට අපි ඉස්සෙල්ලා මේකේ ව්‍යුහාත්මක පැත්ත අපි අඳුන ගන්න. ඊළඟට ළමයි අපිට මේ ජෛව අණුව කාබෝහයිඩ්‍රේට් කියන එක හඳුනා ගන්න තියෙන පරීක්ෂණ කීපයක් අපි කතා කරනවා. ඒක ඇත්තටම අපි පිෂ්ඨ පරීක්ෂාව තමයි සිද්ධ කරන්නේ. ඒ වගේ අපිට ඊට පස්සේ තියෙන පරීක්ෂණ කීපයක් කතා කරන්න තියෙනවා. හැම එකම ඊට පස්සේ ප්‍රෝටීන් වලටත් ওই ටිකම තියෙනවා. හරි ඊළඟට තියෙනවා අපි හඳුනා ගැනීමේ පරීක්ෂණ කියලා කීපයක් කතා කරනවා. ඊළඟට අවසානයේ තියෙනවා ජෛව පද්ධති විදියට ජීවීන් විදියට ජෛව ක්‍රියාවලියට වගේම ඊට පස්සේ ඊට පරිබාහිරව ගිහලා කර්මාන්ත ශේෂ්ත්‍රයට කොහොමද මේවයි තියෙන වැදගත්කම මොකද්ද මේවයි තියෙන භාවිත මොනවද කියන එක කතා කරනවා. පාඩම ওই විදියට ඊළඟට ওই එක එක ජෛවාණු ඔන්න ඔය කොටස් තුන යටතේ තමයි කතා කරන්නේ. හරිද? එතකොට දැන් සමහර පොත්පත්වල තියෙන ওই තුන එක දැන් කාබෝහයිඩ්‍රේට් අරගෙන ওই තුනම කතා කරනවා. ඊළඟ ප්‍රෝටීන් අරගෙන ওই තුනම කතා කරන ওই විදිහට තමයි තියෙන්නේ. TG එකේ තියෙන්නේත් එහෙම. හැබැයි මම පාඩම මේ ඉගෙන අපිට අර වේගෙන් කතා කරන්න පුළුවන් භාවිත කියන එක අපිට නිකන් කතා කරලා ලියන්න තියෙන පරීක්ෂණ ටිකත් අර එකට ලිව්වොත් කම්පෙයාර් කරලා දැන් පැටලෙනවනේ නැත්තම් කම්පෙයාර් කරලා මතක තියාගන්න පුළුවන් වෙන්නේ එක තැනකට මම ওই ඔක්කොම ඒවයි පරීක්ෂණ හඳුනා ගැනීම පරීක්ෂණ එකට ඒ විදිහට ගන්න. ඒකට මුලින්ම එතකොට මම කියවනේ ව්‍යුහාත්මක පැත්ත තමයි කතා කරන්නේ. ඒකට ওই ඔක්කොම අපි කතා කරන මේ ජෛවාණු ටිකේ ව්‍යුහාත්මක පැත්ත මුලින් කතා කරනවා. ඊට පස්සේ සියල්ලගේම හඳුනා ගැනීමේ පරීක්ෂණ අදාළව දීලා තියෙන ටික කතා කරනවා. ඊළඟට මොනවද ඒවයි භාවිත වැදගත්කම කතා කරනවා. හරි? ඒ විදිහට තමයි යන්නේ. එහෙනම් දැන් ඔන්න අපි මෙතන ඉඳන් පාඩම හරීම වැදගත්. හොඳේ? මෙතන ඉඳන් තමයි වැදගත් වෙන්නේ. ඇත්තටම මේ අණු මේ මට ඇඳලා ඊට පස්සේ ඔයාලට අඳින්න විදියට පාඩම කරගන්න උනා නම් තවත් හොඳයි. මේ අපිට එහෙම කාලයක් ලැබෙන්නේ නැති හින්දා ඉතින් මේ විදියට කරමු. දැන් ලියා ගන්න ඕන මාතෘකාව කාබෝහයිඩ්‍රේට් හරිද ළමයි දැන් මෙහෙමයි මම මේකේ මුලින් කාබෝහයිඩ්‍රේට් ගැන පැහැදිලි කිරීම කරලා ඉන්න හරිද දැන් පෘථුවියේ ගත්තොත් තියෙන කාබනික සංයෝග අරගත්තොත් බහුලවම තියෙන කාබනික සංයෝගය වෙන්නේ කාබනික සංයෝග කියන එක දැන් ඔයගොල්ලෝ දන්නවනේ කාබනික සංයෝගය වෙන්නේ කාබෝහයිඩ්‍රේට් කියන එක හරිද ඒ කාබෝහයිඩ්‍රේට් ගත්තත් දැන් ඉස්සරහට අපි කතා කරනවා පිෂ්ඨයයි සෙලුලෝස්නුයි තමයි ඒකෙනුත් ප්‍රධාන ස්වරූප වෙන්නේ කාබෝහයිඩ්‍රේට් තමයි බහුලවම තියෙන කාබන සංයෝගය. ඒ අනුව ගත්තත් කාබෝහයිඩ්‍රේට් වලින් බහුලවම තියෙන්නේ පිෂ්ඨය සහ සෙලුලෝස් කියන එක. එතකොට කාබෝහයිඩ්‍රේටයක් කියන්නේ මොකක්ද කියලා ගත්තොත් ඒකේ ළමයි අනිවාර්යෙන් මොකක්ද අර
හයිඩ්‍රොක්සිල් කාණ්ඩය OH කාණ්ඩය අපි ගිය සතියේ ඉගෙන ගත්තේ OH කාණ්ඩය අනිවාර්යෙන් ඒකේ බහුලව තියෙනවා. කාණ්ඩ බහුලව තියෙනවා. හොඳේ ඒ කියන්නේ දෙකක් හෝ ඊට වැඩි ගාන ප්‍රමාණයක් අනිවාර්ය ගොඩක් තියෙනවා. OH කාණ්ඩ ගොඩක් තියෙනවා. හයිඩ්‍රොක්සිල් කාණ්ඩ බහුලයි. ඒ වගේම හයිඩ්‍රොක්සිල් කාණ්ඩ බහුල වෙන ඇල්ඩිහයිඩ සහ කීටෝන තමයි කාබනික සංයෝග කියලා කියන්නේ. ඇල්ඩිහයිඩ කිව්වේ මොනවද? අර CHO කාණ්ඩයේ තියෙනවට අපි ඇල්ඩිහයිඩ කිව්වනේ. අන්න එතකොට ඇල්ඩිහයිඩයි කීටෝන කිව්වේ අපි අර CO එකකට දෙපැත්තට බැඳෙනවා කියලා අපි කතා කරේ. හරිද? නම් ආයෙ ඕනනම් ඔයගොල්ලන්ට ඒක චුට්ටක් මතක් කරන්නම් අපි මෙන්න මේ විදිහට කතා කරා කියන එක මතකද ළමයි? මේ විදිහට අපි කතා කරේ මේ තියෙන C ඇල්ඩිහයිඩ්. හරි එතකොට මෙන්න මේ වගේ ඇල්ඩිහයිඩ කාණ්ඩයකුත් තියෙනවා. ඊට පස්සේ කීටෝන CO කීටෝන මෙන්න මේ මේකද මේ හයිඩ්‍රොක්සිල් කාණ්ඩකේ මේ වගේ OH කාණ්ඩ ගණනාවක් තියෙනවා මේවයි. හරිද? බහුලයි ඒවා. ඊට අමතරව ඇල්ඩිහයිඩ සහ කීටෝන CO එක කොහෙද? නෑ. මේ තියෙන එතන මුඩ CO එක්කෝ කීටෝන එක්කෝ ඇල්ඩිහයිඩ තියෙනවා. එතකොට ඕවා තමයි කාබනික මොකද අඩංගු කාබනික සංයෝග වලට තමයි ඒතොර කාබන් ඩයොක්සයිඩ් මේ මොකද කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ. එතකොට ළමයි මේකේ තියෙන මූලද්‍රව්‍ය සංඝටක මොනවද කියලා ගත්තොත් ඇත්තට මේවයි තියෙන්නේ කාබනුයි හයිඩ්‍රජනුයි ඔක්සිජන් කියන සංඝටක තමයි මූලද්‍රව්‍ය විදියට මේවයි තියෙන්නේ. කාබෝහයිඩ්‍රේට් වලට කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් තමයි තියෙන්නේ. ඒකෙනුත් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් මූලද්‍රව්‍ය අතර අනුපාතය 2:1ලු තියෙන්නේ. 2:1. ඒ කියන්නේ හයිඩ්‍රජන් දෙකකට ඔක්සිජන් එක ගානේ වෙන්න අනුපාතයක් දරනවා. ඉතින් ওই කරුණු මතක තියාගන්න. හරිද? ඊළඟට ඊට පස්සේ තව හතරවෙනි කන්න විදියට ගන්න පුළුවන් කාබෝහයිඩ්‍රේට ජීවීන් සඳහා කෘත්‍තිකාරයන් 3ක් ඉටු කරලා දෙන විදිහට ගන්න පුළුවන්. හරිද? එතකොට මේ කාබෝහයිඩ්‍රේට කියන එක ව්‍යුහමය අණු ලෙස ක්‍රියා කරනවා කියන ව්‍යුහමය අණුවක් විදියට ක්‍රියා කරනවා කියන. ඒ කියන්නේ සෛලයේ ව්‍යුහය හැදෙන්න අර සෛලයේ ව්‍යුහය සකස් වෙන්න දෘಢ බවක් මේ සපයන්න සෛලයට මේ අණුව ක්‍රියා කරනවා. සෛලයේ ව්‍යුහ දැන් ඇත්තටම කතා කරලා සෛල බිත්තියේ තියෙන්නේ මේ මොනවද ශාක සෛලයේ බිත්තියේ තියෙන සෙලුලෝස් කියලානේ අපි කියන්නේ. එතකොට සෙලුලෝස් කියන්නේ මේ මොකද්ද මේ කාබෝහයිඩ්‍රේටයක්. එතකොට සෛල බිත්තියේ අණුවනේ සෛලයේ හැඩය තීරණය කරන්නේ සෛල බිත්තියනේ. අන්නේ විදියට ගත්තාම එතකොට අන්නේ විදියට ව්‍යුහමය අණුවක් විදියට ක්‍රියා කරනවා කියන එක තේරුම ඒක. ඒකේ හැඩයට ව්‍යුහයේ හැඩය දුඩ බව ඒක තීරණය කරන සාධකයක් විදියට කටයුතු කරනවා. ඊළඟට ළමයි කියන මේක මේ කාබෝහයිඩ්‍රේටයට කියන ව්‍යුහමය අණුවක් වගේම කියන ශක්තිය ගබඩා කරන අණුවක් කියලාත් කියනවා. ශක්තිය ගබඩා කරන අණුවක් කියලා කියන්නේ ග්ලූකෝස්. ග්ලූකෝස් ගත්තහම මොකද්ද? අර ශක්තිය නිපදවීමේ පරිවෘත්තීය ක්‍රියාවලියේදී ග්ලූකෝස් කියන එක දායක වෙනවනේ. එතකොට අන්න එනම් මේ විදිහට ගත්තොත් ශක්තිය ගබඩා කරන්න නිපදවීම සඳහා කටයුතු කරනවා. ඊට ඒ වගේම සංචිත ආහාරයක් ලෙසත් කටයුතු කරනවා. සංචිත ආහාරයක් විදිහට කටයුතු කරනවා. දැන් ශාකවල ගත්තොත් සංචිත ආහාරය මොකද්ද? පිෂ්ඨය. සත්තුන්ගේ ගත්තොත් ඕ අපි ඉගෙන ගත්තේ අපේ මේ බයෝ පාඩමේදී අපි ඉගෙන ගත්තා ග්ලයිකෝජන්. නේ සංචිත ආහාරය ග්ලයිකෝජන්. ඒතකොට ග්ලයිකෝජන් කියන්නේ ළමයි කාබෝහයිඩ්‍රේටය. පිෂ්ඨය කියන්නේ ග්ලයිකෝජන්. හරි? එතකොට ඒව ගත්තොත් සංජිත ආහාර ලෙස මේ ඔන්න කටයුතු කරනවා. එතකොට ඔන්න ඔය ටික මූලික
කාබෝහයිඩ්‍රේට් වල වර්ගීකරණයට යන්න කලින් අපි ඔන්න කරුණු හතර ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ওই දැනුම තියෙන නැත්තර මේ වැදගත් වෙන්නේ මොකද්ද? කාබෝහයිඩ්‍රේටය පිළිබඳ පහත වගන්ති සලකන්නේ. ඒවා අතුරින් සත්‍ය වන්නේ අසත්‍ය වන්නේ ওই විදියට කියලා ආවම මේ එක කරුණක් වක්ක මග අරින්න බෑ. ඕවෙන් කරකවල තමයි දෙන්නේ. හරිද? ඒක නිසා ඔන්න අංක මේ කාබෝහයිඩ්‍රේට් කියලා අරගෙන අංක 1 2 3 දාන්න ඕනේ නැහැ. අපි තරුවක් දාලා ලියා ගමු. පෘථිවිය මත වේගෙන් ලියා ගන්න ළමයි පොඩ්ඩක් නෝට් එක දිගයිනේ. ඒක නිසා මේවා එනවනේ අතහැරලා යන්නත් බෑ. මම පේපර්ස් අරන් ප්‍රශ්න බැලුවාම මේක කරුණක් වක්කත් අතාරින්න බෑ. මේ හැම එකම එක එක අවුරුදු වල ප්‍රශ්න විදියට ඇවිල්ලා තියෙනවා. හරි ඒක නිසා මේ සියල්ලම ලියා ගන්න දෙන්න වෙනවා. හරිද? ඒක නිසා ලියා ගන්න පෘථුවිය මත වඩාත් බහුලතම කාබනික සංයෝග කාණ්ඩයයි. පෘථුවිය මත සුපුණුත් දැන් ලියන්න මෙතන ඉඳන් හොඳේ. පෘථුවිය මත වඩාත් බහුලතම කාබනික සංයෝග කාණ්ඩයයි. එතෙන්ටම ලියා ගන්න පිෂ්ඨ සෙලියුලෝස්. එහි ප්‍රධාන ස්වරූපයන්ය. දැන් ළමයි වෙන පාට පෑනක් අරගෙන ඊළඟ තරුව දාලා වෙන පාට පෑනකින් මේක ලියා ගන්න. හොඳේ? වෙන පාට පෑනකින්. හරි? කාබෝහයිඩ්‍රේට යනු හයිඩ්‍රොක්සිල් කාණ්ඩ වරහන් ඇතුලේ මෙන්න මේක ලියාගෙන හයිඩ්‍රොක්සිල් කාණ්ඩ මතක් වෙන්නත් එක්ක ලියන තැන හැමතැනම ලියමු. හයිඩ්‍රොක්සිල් කාණ්ඩ මම ලියාගෙන වරහන්. හයිඩ්‍රොක්සිල් කාණ්ඩ බහුල ඇල්ඩිහයිඩ් කියන තැන ලියාගන්න මෙන්න මේක. ඇල්ඩිහයිඩ් කියන්නේ CHO. හරි? හයිඩ්‍රොක්සිල් කාණ්ඩ බහුල ඇල්ඩිහයිඩ් සහ කීටෝන. ඒක ලියා ගන්න අර අකුරු ඕනේ. CO දෙපැත්තට ඊතලයේ දාලා තියන්නකො. මොනම ලියලා තියාගන්න. දෙපැත්තටම සම්බන්ධයි. කීටෝන වන කාබනික සංයෝග වේ. හරි දැන්ට ඔහොම තියාගන්න. පාඩම ඉස්සරහට යනකොට ওই වාක්‍ය හොඳටම පැහැදිලි වෙයි. උදාහරණ අරන් view හඳිනකොට ওই කියන කතාව කාබෝහයිඩ්‍රේට් ඉවර කරපු දවසක ආයි මුල ওই ටික කියනකොට මේ මොකද්ද කියන්නේ කියන එක හොඳටම ඔලුවට යනවා. හරි? ඕක පොඩ්ඩක් හොඳට මතක කටපාඩමේ තියාගන්න. ඔයාලට කාබෝහයිඩ්‍රේටයක් කියන්නේ මොකද්ද කියලා අහුවොත් ඕක ලියා ගන්න දැනුම පොඩ්ඩක් තියෙනවා. ඒක මම වෙන පාඩ පැනකින් ලියන්න කිව්වේ. ඊළඟට එන්නේ ඊළඟ තරුව. එතකොට ওই තුන්වෙනි තරුව කාබන් C අකුර දාගන්න ළමයි. C, හයිඩ්‍රජන් H සහ O. කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් සංඝටක මූලද්‍රව්‍ය වේ. සංඝටක මූලද්‍රව්‍ය වේ. එහි හයිඩ්‍රජන් සහ ඔක්සිජන් මූලද්‍රව්‍ය අනුපාතය
හයිඩ්‍රජන් සහ ඔක්සිජන් මූලද්‍රව්‍ය අතර අනුපාතය HO කියලා දාගන්න නම් හොඳයි හයිඩ්‍රජන් ඔක්සිජන් කිය ලියලා ඉන්න එපා අතර අනුපාතය 2:1කි 2:1යි එහෙනම් හයිඩ්‍රජන් පරමාණු 10ක් තියෙනවා නම් ඔක්සිජන් තියෙන්නේ 5ක් කියන වගේ කතාවක් ඔය කියන්නේ හරි ඊළඟට ඊළඟ තරුව පොදුවේ කාබෝහයිඩ්‍රේට මගින් ජීවීන් සඳහා පහත කාර්යයන් ඉටු කරයි. පහත කාර්යයන් ඉටු කරයි. අංක 1 ව්‍යුහමය අණුව ලෙස ක්‍රියා කිරීම. ව්‍යුහමය අණුව ලෙස ක්‍රියා කිරීම. ව්‍යුහමය අණු ලෙස ක්‍රියා කිරීම. එක පොඩක් ඊළඟ රූලට ඇවිල්ලා පැහැදිලි කරගන්න. සෛලවලට ව්‍යුහයක් හා දෘඪ බවක් සපයන අණුවකි. සෛලවලට ව්‍යුහයක් හා දෘಢ බවක් සපයන අණුවකි. ව්‍යුහයක් සහ දෘಢ බවක් සපයන අණුවකි. උදාහරණ සෛල බිත්තියේ සෙලියුලෝස්. ආයි කට් වේවි ආයි ලොග් වෙන්න හොඳේ. සෛල බිත්තියේ සෙලියුලෝස් ඊළඟ එක ශක්තිය ගබඩා කිරීම සහ ශක්තිය නිපදවීම සඳහා උදාහරණ ග්ලූකෝස්. ඒකට සෙලියුලෝස් කියන්නේ කාබෝහයිඩ්‍රේට්, ග්ලූකෝස් කියන්නේ කාබෝහයිඩ්‍රේට්. අපි බලමු මොන සැකරයිඩ්ද ඩයිසැකරයිඩ් පොලිසැකරයිඩ් කියන ඒවා මොනවටද අයිති වෙන්නේ